හායි කොහෙද ඔය යන්නේ? කොහෙද දුවන්නේ? මේ මං ඔයා ගැන රස කතාවක් දන්නවා. ඔයා ගැනමද? හැබැයි ඔයත් ඒ ගණේටම අයිති. ඔයා කක්කුට්ටා අරේ කකුලුවා. මේ අහන්නකෝ කක්කුට්ටෝ නෙමෙයි කකුලුවෝ ලංකාවෙන් පිට රටවල් වලට යවද්දි ඒ පෙට්ටිය වහන්නේ නැහැලු. බොක්ස් එකකට දාලා නිකම්ම කකුලුව ටික යවනවලු. හරිද? එහෙම කරන්නේ ලංකාවෙන් යන කකුලුව විතරක් හරිම නරකයිලු. ඇයි දන්නවද? අනික් කකුලුව එක්කෙනෙක්ටවත් උඩට යන්න දෙන්නේ නැතුව හැම කකුලුවම උඩට යන කකුලගේ කකුල් වලින් ඇදලා ඌව කොහොම හරි ආයෙ පෙට්ටියට දාගන්නවලු. ඒ හින්දා කවදාකවත්ම ලංකාවෙන් යන කකුලුවන්ට පෙට්ටියෙන් එළියට යන්න දෙන්නේ නැහැලු එක කකුලුවෙක්වත්. ඒ වුණාට පිට රටවල් වලින් එන හැම කකුලුවෙක්ම එවනේ පෙට්ටිය හොඳට සීල් කරලා වහලලු එවන්නේ. මොකද පිට රටවල් වල මිනිස්සු වගේම ඒ කකුලුවත් අනිත් කෙනාට ඉහළට යන්න දෙනවලු. කරදරයක වැටිලා තින්නවනම් ඒ කරදරෙන් බේරලා යන්නත් දෙනවලු. හැබැයි ලංකාවේ කකුලුව ගොඩට යන්න දෙන්නෙම නෑලු. තමන් ඉන්න වලේම තියාගන්නලු කැමති. අනේ මන්ද ඉතින් ඔය කතාව මම හම්බු එක අපේ බොසා තමයි ඔක කිව්වේ. ඉතින් අහන්නකෝ. ඔයා නම් එහෙම වෙන්න එපා. හරිද? ඇත්තමද මේ කතාව? සමහර මිනිස්සුත් ඉන්නවා ඉතින් නේද? කකුලුවගේ පැත්තට යන ගම අනික් කෙනාට කෙලින් යන්න කියන ගම අනික් කෙනාගේ කකුලනුත් අදිනවා. ඔයත් එහෙමදානේ. මම ඔයාලා ගොඩක් දැක්ක මේ වත්ත පුරාම ඉන්නවා. ඔයාගේ නම කක්කුට්ට නේද? මම Google එකේ ඔයා ගැන සර්ච් කරා ඒත් වැඩි විස්තරයක් නම් හම්බ වුණේ නැහැ. දන්නවද? මඩ කකුලුව කියලා තමයි ඔයාලට කියනවා කියන්නේ. මේ දවස්වල පොළොව යටින් නැතුව ඇයි උඩට එන්නේ? සීතලයිද ඔයාට? ඈ? පොළොව යට ගොඩක් සීතලයිද? වතුර වලින් කරදරයිද ඔයාට? අපිටත් එහෙමයි යන්නේ හරිම සීතලයි. වැස්සත් වැඩි. මේ මාව subscribe කරන්න කියන්න. හාද?